සමහරක් අය ඉන්නවා ළඟින්ම ආදරෙන් ඉන්නවා කියන දේ අහනවා. ඒත් ඒ කට්ටියගේ මනේ මන් දන්නේ මොන සිතුවිල්ලක්ද දන්නනේ. කොච්චර තේරුම් කරත් තේරුම් ගන්න නැහනේ. දැන් මනුස්සයෙක් මාත් එක්ක හොඳින්ම ඉඳලා කියලා ඒ මිනිස්සු හිටපු නොමග වලින් ගලව ගත්තට පස්සේ ඒ මිනිස්සු ටිකක් ගැලවුණාට පස්සේ එතනින් එහාට ගලවන්න බෑ. ඒක මට තේරෙන්නේ නැහැ මේක ගලවන්නේ කොහොමද කියලා. හදවත උනත් දෙන්න පුළුවන් මම ගලවලා. ඒ මිනිස්සු තේරුම් ගන්න නැහැ. ඊට වැඩිපුරම හේතුව දෙන්නෙක් අතර ප්‍රශ්න ඇති වෙන 3 දෙනෙක් ඉන්නවම තමයි. ඒ කියන්නේ මැදින් එක්කෙනෙක් කියලා දෙපැත්තට කියනවා. මැදින් දෙන්නෙක් ඉඳලා දෙපැත්තට කියනවා. ආරයාගේ වැරදි මෙයාට කියනවා, මෙයාගේ වැරදි මෙයාට කියනවා. දැන් අරු මට මෙහෙම කිව්වා, මෙව් මෙහෙම කිව්වා කියලා ආන් ඒ කතාව කියනවා. ඒ කිව්වම හරි ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නේ ගිනිගන්නේ. ගොඩාක් මිනිස්සු ඒක තමයි කරන්නේ. එහෙම නෙමෙයි අපි කරන්නේ. එහෙම නෙමෙයි අපි කරන්න ඕනේ. මොකක්ද දන්නවද? අපි කරන්න ඔයා කියන දේ හොඳ ටික අරගෙන එයාට වදින දේවල් නොකිය ඉන්න ඕනේ. තේරෙනවද? අපිට මේ මිනිස්සු බේරා ගන්න නම් ඒ වදින දේවල් නොකිය ඉන්න ඕනේ. ඒ නොකිය හිටියා නම් හරි පහසුයි. ඒතකොට ඒගොල්ලෝ සමතේට පච්චාම අපි නැත්නම් අරයා කියපු සියලුම දේ අරු මට මෙහෙම කරා කියලා කියන ඔක්කොම කියන එකනේ හරි. ඒකෙන් හොඳ ටික අරගෙන ඉවරලා මේ ටික උතුම් දේ තව ගිනි ගන්නවා කියලා හිතන්නේ නැතුව කියන මිනිස්සු සමහර අය හිතලම කරනවා ඒ වැඩේ. එතෙන්ට ලඟ වෙන්න. සමහර මිනිස්සු ගතියක් තියෙනවා අද මේ පැත්ත ලාවත වෙන මිනිහෙක් කෙනෙකුට එතෙන්ට කැමති නැහැ. ආන් එහෙම ආතියකුත් තියෙන මිනිස්සුත් ඉන්නවා මේ ලෝකේ.